හෙලෝ ගයිස් කොහොමද? ඔයගලන්ට හොඳ ඉන්ෆර්මේෂන් එකක් අරගෙන ආවේ. ඔයගොල්ලෝ O level A level කරලා කල්පනා කරනවා ඔයගොල්ලෝන් කැරියර් පාත් එක කොහින්ද පටන් ගන්න කියලා. ඒකට හොඳ විසඳුමක් තියෙනවා. මැලේසියාවල ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එකට එන්ටර් වෙන එක. මේක ඇත්තටම work based learning program එකක්. අපි ගාව ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔප්ෂන් 1 මාස 6ක සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එක. ඒකට යන්නේ ලක්ෂ 6.8යි. ඒකෙන් ඔයගොල්ලන්ගේ වීසා ඇන්ඩ් ටියුෂන් ෆී කවර් වෙනවා. ඔප්ෂන් 2 ඇවිල්ලා අවුරුද්දක සර්ටිෆිකේට් ප්‍රෝග්‍රෑම් එක. ඒකට යන්නේ ලක්ෂ 12.8යි. ඒකෙන් ටියුෂන් ෆී වීසා කවර් වෙනවා. වීසා ප්‍රොසෙස් එකට යන්නේ සාමාන්‍ය සති 6ක් සති 7ක් අතර කාලයක්. ඊට අමතරව අපි ෆ්‍රී එයාපෝට් පිකප් එක ඔයගොල්ලන්ට දෙනවා. ඊට අමතරව දවස් 7ක 3 ස්ටාර් හෝටල් එකමඩේෂන් එකක් දෙනවා. අපි දවස් 14ක් ඇතුළත ඔයගොල්ලන්ගේ වර්ක් ප්ලේස්මන්ට් එකට සයින් කරනවා. වර්ක් ප්ලේස්මන්ට් එක සාමාන්‍යයෙන් 3 ස්ටාර් and above හෝටල් එකක් වෙන්න පුළුවන්. ඊට අමතරව ප්‍රීමියර් කැෆේ එකක් වෙන්න පුළුවන්. ඔයගොල්ලන් ලැබෙන වාසි තමයි allowance එකක් හම්බ වෙනවා රුපියල් 1,20,000කට වඩා. ඊට අමතරව ඩියුටි මීල් හම්බ වෙනවා and free accommodation හම්බ වෙනවා. ඔයගොල්ලන්ගේ සර්ටිෆිකේට් එකේ වෝට් කරන්නේ මැලේසියාවේ නම්බර් 1 තියෙන ඇකඩමි එකකින්. ඒක තමයි ට්‍රොපිකාන ඇකඩමි එක. ඊළඟ වාසිය තමයි සමහර වෙලාවට ඔයගොල්ලෝ වැඩ කරපු තැනම දිගටම ඔයගොල්ලන්ට වැඩ කරන්න අවස්ථාවක් ලැබෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි සිංගප්පූරුවේ එහෙම අවස්ථාවක් කොහොමඩවත් නැහැ. ඒකයි මේ ප්‍රෝග්‍රෑම් එක වැදගත් වෙන්නේ. එහෙනම් ආයෙත් තව ඉන්ෆර්මේෂන් එකක් එක්ක තව වීඩියෝ එකක් එක්ක හම්බ වෙනකන් මම ඔයගොල්ලන්ගෙන් සමු ගන්නවා. thank you. එඩුවිල් මැලි.